ඔයා 2026 අවුරුද්දේ ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයා දැනටමත් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්ත කෙනෙක්ද? ඉතින් එහෙමනම් ඔයාට තමයි අද අපි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඔයා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගද්දී ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි මොන වගේ ශේෂ්ත්‍රවලින්ද ඔයාගේ ව්‍යාපාරය හරියටම සාර්ථක කරගන්න පුළුවන් කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එක තුලින් ඉදිරිපත් කරන්නේ ඔයා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඔයාට බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන් ශේෂ්ත්‍ර 5ක් පිළිබඳව. ඉතින් ඒකෙදි අපි අවධානයට යොමු කරන්න ඕනි ලංකාවේ ඉන්න මේ පාරිභෝගිකයෝ ඔන්ලයින් හරහා වැඩිපුරම භාණ්ඩ මිලදී ගන්නේ මොන ශේෂ්ත්‍රවලින්ද කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ ලංකාවේ ඉන්න ඔන්ලයින් භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෝ විසින් වැඩිපුරම භාණ්ඩ මිලදී ගන්න ශේෂ්ත්‍ර 5ක් පිළිබඳව. ඉතින් මෙන්න මේ ශේෂ්ත්‍ර 5න් ඔයාට පුළුවන් නම් ඔයාගේ මේ ඔන්ලයින් බිස්නස් එක කරගෙන යන්න අනිවාර්යයෙන්ම මේ බිස්නස් එක සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අංක 5 home application items. නිවෙස්වලට අවශ්‍ය විවිධ ගෘහ භාණ්ඩ, ගෘහ අලංකරණ අයිටම්ස් මේ වගේ විවිධාකාර වූ නිෂ්පාදන අන්තර්ජාලය හරහා අලෙවි කරන්න තියෙනවා අපි දැකලා තියෙනවා. මෙන්න මේ සෙක්ටර් එක ඔන්ලයින් මිලදී ගැනීමෙන් 5 වෙනි ස්ථානය අරගෙන තියෙනවා. එතකොට මේ සමස්ත අලෙවියෙන් 10% වගේ ප්‍රමාණයක් පාරිභෝගිකයෝ home application items තමයි මිලදීගෙන තියෙන්නේ. 4 food and beverages item. මෙහිදී ආහාරපාන ආශිත නිෂ්පාදන හඳුන්වලා දෙන්න පුළුවන්. ශේෂ්ත්‍රය සමස්ත අන්තර්ජාල පරිභෝජනයේ 12% වගේ ප්‍රමාණයක් වෙනවා. අංක 3 beauty products. රූපලාවන්‍ය උපකරණ මෙම කාණ්ඩයට අයත් වෙනවා. අපි හැමෝම දැකලා තියෙනවා අන්තර්ජාලය හරහා රූපලාවන්‍ය උපකරණ ගොඩාක් අලෙවි කරන්න තියෙනවා. එතකොට මේ සෙක්ටර් එක තමයි තුන්වෙනියට වැඩිම අන්තර්ජාලය හරහා මිලදී ගැනීමක් තියෙනවා. එතකොට මේක සමස්ත මිලදී ගැනීමෙන් 15% වගේ වෙනවා. fashion and apparel items. මෙහිදී විලාසිතා හා රිදිපිලි නිෂ්පාදන හඳුන්වලා දෙන්න පුළුවන්. මේ යටතේ ළමා, කාන්තා, පිරිමි ඇඳුම් රූපලාවන්‍ය උපකරණ දෙන්න පුළුවන්. සමස්ත අන්තර්ජාල අලෙවියෙන් 19% වගේ මේ කාණ්ඩ යටතේ භාණ්ඩ පරිභෝජනය කරනවා. අංක 1 ඉලෙක්ට්‍රොනික අයිටම්. මේ කාණ්ඩ යටතේදී විවිධාකාර විද්‍යුත් උපකරණ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වලා දෙන්න පුළුවන්. අංගම දුරකථන උපාංග, ලැප්ටොප් උපාංග, ස්පීකර් මේ වගේ විවිධාකාර විද්‍යුත් උපකරණ තමයි මේ කාණ්ඩයට අයත් වෙන්නේ. සමස්ත අන්තර්ජාල පරිභෝජනයට 25% වගේ ප්‍රමාණයක් මේ සෙක්ටර් එක යටතේ පාරිභෝගිකයෝ මිලදී ගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති ලංකාවේ අන්තර්ජාලය හරහා භාණ්ඩ පරිභෝජනය කිරීමේදී වැඩිපුරම පරිභෝජනය කරලා තියෙන්නේ මොන සෙක්ටර්ස් වලින්ද කියලා. ඔයා 2026 අවුරුද්දේදී ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් හරි ඔන්ලයින් බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් හරි අනිවාර්යයෙන්ම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. ඔයා බිස්නස් එක කරද්දී මේ සෙක්ටර්ස් 5 යටතේ ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා ලොකු සම්භාවිතාවයක් ඔයාට තියෙනවා. අද අපි ඔයාට එක්ක මේ ඉදිරිපත් කරේ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට සාර්ථක වෙන්න පුළුවන් මොන සෙක්ටර්ස් යටතේ ව්‍යාපාරයක් පටන් ගත්තොත්ද කියන එක. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදීත් හම්බෙමු. එතකන් සුබ දවසක්.